සාදු සාදු සාදු. පින්තුන් කවුරු සාදුනාදයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමානි භික්ඛවේ දස්සනේන පහතබ්බා ධම්මා තීනි සංයෝජනානි සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාසෝති. පින්වතුනි, අද දවසේදී ඉතාමත්ම වටිනා ඔබ ලබපු මනුෂ්‍ය ජීවිතය ඔබට හිස් නොවන, ඔබ බුද්ධිමත් නම්, ඔබ නුවණක් තියනවා නම්, ඔබට ඇස් ඇතිනම් දකින්නට ලැබෙන, දකින්නට පුළුවන් වටිනා ධර්මයක්, දර්ශනයක් මම පෙන්වලා දෙනවා ධර්මයේ තුලින්. පින්වතුනි, මුලින් කෙටියෙන් යමක් මතක් කට යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මේ සසර මුල් කෙලවරක් හොයන්නට බෑ. අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් වැහිලා, තෘෂ්ණාව නැමැති සංයෝජනයෙන් බැඳිලා මේ සත්‍යය බොහෝ කාලයක් සසර දුවනවා, සැරිසරනවා කියලා. මේ දීර්ඝ සංසාරේ මව්මල දුකට අඬපු කඳුළු, පියාමල දුකට අඬපු කඳුළු, සහෝදර සහෝදරි ඥාති හිතයිසින් මල දුකට අඬපු කඳුළු එකතු කළොත් සිව් මහා සමුද්‍රයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඔබටත් මටත් භව ආවරණයක් තියෙන නිසා අතීත අධ්‍යානය නොපෙනුනාට, ඔබත් මමත් ගමන් කරන්නට තියෙන දුක්සහගත සසර ඉදිරි පැවැත්ම නොපෙනුනාට, භව ආවරණය දුරු කළ තථාගතයන් වහන්සේ පෙන්වුවා, ඔබත් මාත් පැමිණි සසර ගමන සුළුපටු නොවන බව. ඒසා විශාල දීර්ඝ සංසාරික දුක් විඳින්මින් අපි හැම දිනාටම එන්නට උනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාමුක්ඛංශන දේශනා නම් වූ චතුරාර්ය